ක්‍රියාමාර්ගයක් විදිහට මේ ඇල්ල අපිට සලකන්න පුළුවන්. නපුරුණ කටුව පතුලේ ඇනී වන වුණා. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ඇවිල්ලා ඉන්නේ සබරගමු කටුවන පඳුර වලින් දැනට ඉතුරු වෙලා තියෙන්නේ මේ කටුවන විශේෂ තුන විතරයි. ඉතින් මේකේ ඓතිහාසික කතාව තමයි සීතාවක රාජසිංහ රජතුමා ඒ කාලේ උඩරට රජතුමා වෙච්ච පෙතන්ගොඩ උයන කතාව මිත්. ඉතින් යමු මාත් එක්ක. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ පෙතන්ගොඩ